BYD සමාගම විසින් ලෝකයට හඳුන්වා දෙන්න BYD මෝටර් හෝම් 2027 ඉක්මනින්ම ශ්‍රී ලංකාවටත් එන්න සූදානම් වෙමින් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. අපි හොයලා බලමු මේ වාහනේ ගැන විස්තර ටිකක්. අනාගත ලෝකයේ සංචාරක අවශ්‍යතාවයන් මනවින් හඳුනා ගනිමින් නිමවා ඇති BYD 2027 T5 මෝටර් හෝම් රථය නිකම්ම වාහනයකට යහ ගියපු නවීනතම ස්මාර්ට් නිවසක් විදියට තමයි එළියට එන්නේ. මෙහි බාහිර නිමාව ඉතාම සුමට අනාගතවාදී හැඩයකින් යුක්ත වන අතර සාම්ප්‍රදායික රළු මෝටර් හෝම් මෙන් නොව ඉතාම ආකර්ශනීය නිමාවකින් සමන්විත වෙනවා. අධි තාක්ෂණික LED ආලෝක පද්ධතිය සහ වායු ගතික හැඩය නිසා මේ වාහනය මාර්ගයේ ගමන් කරන විට සැබෑ නවීන යන්ත්‍රයක් ලෙස කැපී පෙනෙන අතර එය පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මෙහි අභ්‍යන්තරයේ ඕනෑම අයෙකු මවිත කරවන සුළු සුඛෝපභෝගී විවේකාගාරයක අත්දැකීමක් ලබා දෙනවා. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරලා නිමවලා තියෙන වාඩිවන ප්‍රදේශයේ සුව පහසු නිදන කාමරය සහ ඉතා ක්‍රමවත් ලෙස ඉඩකඩ කළමනාකරණය කළ නාන කාමරය නිසා මෙහි වාසය කරන විට කිසිදු පටු බවක් දැනෙන්නේ නැහැ. ස්වභාවික ආලෝකය හොඳින් ලැබෙන පරිදි නිමවා ඇති පුළුල් ජනේල සහ මනරම් අභ්‍යන්තර ආලෝකකරණය නිසා මේ කුඩා වුණත් ඉතා ඉඩකඩ ඇති නිදහස් නිවහනක් ලෙස හැඟෙන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. තාක්ෂණික පැත්තෙන් ගත්තාම BYD සමාගම මේට සම්පූර්ණයෙන්ම ඩිජිටල් පාලන පද්ධතියක් එක්කර ඇති අතර එය ඉතා පහසුවෙන් හැසිරිවිය හැකි පරිදි සකසා තියෙනවා. විශේෂෙන්ම විද්‍යුත් වාහන තාක්ෂණයට ප්‍රසිද්ධ BYD සමාගම මෙම රථය සඳහා ලබා දී ඇති ධාවන ස්ථාවරත්වය සහ කාර්යක්ෂමතාවය නිසා දීර්ඝ සංචාරයන් වඩාත් පිරිමැසුම්දායක සහ සැහැල්ලු අත්දැකීමක් බවට පත් කරයි. මේ හුදෙක් වාහනයක් නොව අනාගත ලෝකයේ සංචාරක ජීවන රටාව කෙබඳු විය යුතුද යන්න පෙන්වා දෙන ඉතාම විශිෂ්ට නිර්මාණයක්. ඉතින් මේකේ මිල සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට එනකොට රුපියල් කෝටි 8කට වඩා වැඩි වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිත් බලාගෙන ඉමු මේ වාහනේ ළඟදිම ශ්‍රී ලංකාවට ගේන්නේ කවුද කියලා. ඉතින් මේ ගැන ඔයාට හිතන දේවල් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලාත් හැමෝටම මතක් කරනවා. මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න මේ NC Inside Shop.